තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා. සමහර අම්මලා තාත්තලා කියනවා. සමහර තාත්තලා තමන්ගේ දියණියට වෙන තරුණයෝ පාවලා දීලා බයිනවා. ඒ කියන්නේ තමන්ගේ දියණිය අන්තිම පහත් තත්ත්වයට දාලා කතා කරනවා. එතකොට තමන්ගේ පුතා දෙමව්පියෝ විසින් කුඩුකාරයෙක් කරනවා. තමන්ගේ පුතා දෙමව්පියෝ විසින් මද්ද්‍රව්‍ය ජහවරම් පාරයක් කරනවා. එහෙම කරන්න නරකයි. එතකොට අර එක තාත්තා කෙනෙක් මගෙන් අහනවා පහුගිය දවස්වල අර අපෙන් කෙරෙන්න තියෙන දේ කෙරෙන්නේ නැතුව දරුවන්ගෙන් විතරක් කෙරෙන්න තියෙන දේ බලාපොරොත්තු වෙන දෙමව්පියෝ ඉන්නවනේ. අවුරුදු 15 16 ආපුවම ළමයි මුරණ්ඩුයිලු කියන දේ අහන්නේලු. මං අහනකොට එතකොට තාත්තා මොකද කරන්නේ? එතකොට කියනවා මේ මම ටිකක් තදට හිටියලු. දරුවෝ මුරණ්ඩු වෙනකොට තාත්තා තදට ඉඳලා හරියනවද? අර මෝඩ කතාවක් අයියර. මම තදට ඉන්නවා අරයා බුරුලට ඉන්නවා කියලා කියනව නේද? එහෙම එකක් මේකේ තියෙන හේතුවක් නැහැ. පොඩි කාලේ දැන් දෙමව්පියන්ට පුරුද්දක් තියෙන්න ඕන දරුවොත් එක්ක ගිහිල්ලා පන්සලක බෝමලුව ඇමදලා චෛත්‍ය මලුව ඇමදලා දේවාලයකට ගිහිල්ලා නේ කිරියම්මට කිරියත්තට බැඳලා පුදලා අර ගෙවල් වල කොච්චර දබර වෙනවද දරුවෝ ඉස්සර කොච්චර කුණු හරප ගියා ගන්නවද කොච්චර ගහ ගන්නවද එතකොට කොච්චර පෙළනවද නේ අනේක ඒවත් එක්ක හැදෙනකොට මොකද වෙන්නේ? හොඳ දරුවෝ හැදෙයිද? ගෙවල් වල පවුල් වල තියෙන ප්‍රශ්නත් එක්ක දරුවෝ පෝෂණය වෙනකොට අර යහපත් දේවල් බලාපොරොත්තු වෙන්න බෑ.